ඇහුණද? ඉක්මන් කරලා වැඩ ඉවර කරන්න. පූජාවේ සුබ නැකත ඉවර වෙගෙන එන්නේ. බලන්න මම දෙවියන්ගේ ආසම ලඩ්ඩු හදලා අරගෙන ආවා. කොහෙද ඔයා කියලා ලඩ්ඩු තියෙන්නේ සෝමි මාමේ? මේ තියෙන්නේ. කොයිද මේ ලඩ්ඩු ටික? අනේ. ලඩ්ඩු පූජා කළේ නැත්නම් එහෙම ඉන්ද්‍ර දෙවියන්ට තරහා ගිහලා මාව අල්ලු කරලා දායි. මේ ගෝනිය තුලින් මම ගිතෙල් දාලා හදපු ලඩ්ඩු වල සුවඳ එනවා. මේ ගෝනිය මගේ ලඩ්ඩු ටික කාලා දැමවද්ද? මේ ගෝනිය ඇවිදිනවනේ. ඉන්නවා මං තමුන් අල්ල ගන්නකල්. ඔහොම ඉන්නවා. කොහෙද දුවන්නේ? අම්මේ ලඩ්ඩු ආයිමත් සැරයක් ක්‍රිස්නා මෙහෙට දෙන්න මගේ ලඩ්ඩු. සේරම ලඩ්ඩු වලින් කෑලි කෑලි කාලානේ. ඉන්ද්‍ර දෙවියන්ට මන් දැන් ලඩ්ඩු දෙන්නේ කොහෙන්ද? අම්මේ ඉන්ද්‍ර දෙවියන්ට ලඩ්ඩු හදලා දෙන්නේ ඇයි? මොකද එතුමා කැමතිම ලඩ්ඩු අපි පූජා කළාට පස්සේ එතුමා ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට හොඳට වර්ෂාව ලැබෙනවා. එතකොට ඉතින් අපිට කෙත්වතුල්ල පළදාව හොඳට ලැබෙනවා. තේරුණාද? එතකොට ඉන්ද්‍ර දෙවියන්ට ලඩ්ඩු හම්බුන්නේ නැතු වුණොත් මොකද වෙන්නේ? එතකොට එතුමාට හොඳටම කේන්තියයි. නාරායන 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 එන්න නාරද මුනි. දේවරාජ ඉන්ද්‍ර ඔබතුමාව සතුටු කරන්න දැන් මුළු නන්ද ගමේම වැසියෝ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒක යාළගේ යුතුයකමනේ දේවර්ෂී. නාරායන නාරායන මොනවද කල්පනා කරන්නේ ක්‍රිෂ්ණ? අම්මේ ඔයා මට හැමතිස්සෙම කිරි කන්න දෙනවනේ. ඒත් ඔයා ඒ වෙනුවෙන් මුකුත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට ඉන්ද්‍ර දෙවියෝ වර්ෂාව ලබා දෙන එකට පූජාවල් බලාපොරොත්තු වෙන්නේ ඇයි? මේ පූජාවල් මේ ලඩ්ඩු මේ කෑම જાති ඉන්ද්‍ර දෙවියන්ට දෙන්නේ නැතුව ඔයාට දෙන්න කියලාද කියන්නේ? නැහැ නැහැ ගෝවර්ධන පර්වතයට දෙන්න. ඒ මොකටද? ඒ පර්වතය අපිට කොච්චරනම් දේවල් දෙනවද? ලස්සන භූමියක්, ඒ වගේම බෙහෙත් ශාක, සීතල හුලං, ඒ විතරක් නෙවෙයි අපිව සුළුකුණාට වලිනුත් ආරක්ෂා කරනවා. ඒක ඇත්ත. ක්‍රිෂ්ණ කියන කතාව ඇත්ත. ඔව් ඒක ඇත්ත. හරි එහෙනම් හැමෝම ක්‍රිෂ්ණ කියන දෙයට එකඟයි නේද? එහෙනම් ඉතින් අද ඉඳන් හැමෝම ඉන්ද්‍ර දෙවියන්ට නෙමෙයි ගෝවර්ධන පර්වතයට පූජා පවත්වන්න පටන් ගමු. දේවරාජ මේ මොකද්ද මන් දකින්නේ? ඔයා ආසම කරන ලඩ්ඩු භෝජන ගෝවර්ධන පර්වතයට දෙනවද? අයියෝ නාරායන නාරායන මේක ඔබතුමාට කරපු ලොකු අපහාසයක් නේද දේවරාජ? දේවර්ෂී නන්ද ගමේ වැසියන් මේ කරගත්තේ ලොකුම ලොකු වැරද්දක්. ඒකට ප්‍රතිවිපාක අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවා. නාරායන නාරායන පේන විදියට තද වැස්සක් එන්න වගේ යන්නේ. නාරායන නාරායන දැන් ඉතින් ඒ ගමේ වැසියන්ට ගොඩක් පසුතැවෙන්න තමයි වෙන්නේ. මේ විදිහට අපිට හැමෝම බේරගන්න බෑ ක්‍රිෂ්ණ. මොන හරි දෙයක් කරන්න.
වෙනවා නේද ඔයාගේ පුතා ක්‍රිෂ්ණ කරපු හරිය? දැන් ඉතින් ගෝවර්ධන පර්වතය අපිව බේරගනී කියලාද හිතන්නේ? ඔව්නේ. ඔයා කිව්ව දේ හරි තමයි මාමේ. මේ පර්වතෙන් අපි ඒ දේ ඉල්ලමු. ඔව් අපි ඒක හැමෝම එකතුලා ඉල්ලමු. මහා බලවත් විශාල ගෝවර්ධන පර්වත රජුනි අපව ඔබේ සරණට ගන්න. මොකද ඒ සද්දේ? හැමෝම ඉක්මන් කරලා ගෝවර්ධන පර්වතයේ යටට එන්න. අනේ බලන්නකෝ ක්‍රිෂ්ණ පර්වතයේ ඉස්සුවා. මේක වෙන්න බැරි දෙයක් නේ. මම ගෝවර්ධන පර්වතයට පූජාවන් කළා. ඊට පස්සේ මම මේ පර්වතෙන් ඉල්ලපු එකම දේ තමයි මට මේක උස්සන්න ශක්තිය ලැබෙන්න කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණගේ ඉල්ලීමට ගෝවර්ධන පර්වතේ කැමති වුණා. ක්‍රිෂ්ණ කියන්නේ සාමාන්‍ය ළමයෙක් නෙවෙයි. ඒක ඇත්ත. ක්‍රිෂ්ණ අපේ ගමේ ආරක්ෂකයා. මගේ පුතා. කවුද ඒ මායාකාරී ළමයා? ජය වේවා. ජය වේවා. නාරායන 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 නාරායන. තමුන්ට මේ මොකද්ද වෙලා තින්නේ දේවරුෂි? ජය වේවා කිව්වේ ඔබතුමාටනේ. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. දැම්ම මේ පොඩි ළමයාගේ මාන්නය නැති කරලා දාන්න. නාරායන නාරායන. අපිට දැන් මොකද වෙන්නේ? අපි ඔක්කොම මැරලා යන්නේ වෙන්නේ. මේ ළමයාට මේ තරම් හයියක් කොහෙන්ද? මේ ඔයා මොකද්ද කරගත්ත අපරාධ දේවරාජ? ඔයා ඔයාගේම දෙව්ලොව විනාශ කරගත්තනේ. නාරායන නාරායන. මට නම් හිතන විදිහට ඔබතුමා මේ උගතෝ කෝටික ප්‍රශ්නේ විසඳන්න නම් මිනිස් ලෝකෙට යන්න වෙනවා. ඔයා කියන දේ හරියටම හරි. මේ ළමයාගේ උද්දච්චකම කොහොම හරි නැති කරලා දාන්නම වෙනවා. නාරායන නාරායන. ක්‍රිෂ්ණ අපිව බේරගත්තා. එන්න අපි යමු. හැමදේම හරි අපි අනි බලන්නකො අපේ ගෙදරට මුකුත් වෙලා නැහනේ. ඒ කියන්නේ ගෝවර්ධන පර්වතය අපිට පිහිට වෙලා. මායාකාර ළමයෝ, ඔයාට මගේ ප්‍රහාර වලින් කොහෙත්ම බේරෙන්න බෑ. එහෙමද? එහෙනම් උත්සාහ කරලා බලන්නකෝ. මේක වෙන්න බෑ.
දච්ච ළමයා තමුන් කවුද කියලා කියනවා මට ඔබතුමා අඳුරගන්න බැරි වුණා විෂ්ණු දෙවියනි. අනේ මට ඒකට සමා වෙන්න තුමාණනි. දේවරාජ, ඔයා මගින් නෙමේ සමාව ගන්න ඕනේ. මෙන්න මේ ගමේ ඉන්න අහිංසක ගම්වැසියන්ගෙන්. ඒ වගේම මතක තියාගන්න මිනිසුන්ට වැසි වස්සන එක තමයි ඔයාගේ රාජකාරිය. ඉතින් ඒකට භෝජනයන් පූජාවන් බලාපොරොත්තු වෙන එක කොහෙත්ම හොඳ වැඩක් නෙවෙයි. ඔයාට තේරුණාද? මගේ අහංකාරකම මාව අන්ධ කළා දෙවියනි. මට යන්න අවසර දෙන්න. ඔයා කන්න ආසම කරන ලඩ්ඩු කාලම යන්න දේවරාජ. ජය වේවා අපේ ක්‍රිෂ්ණට ජය වේවා. බය වෙන්න එපා. මේ මම ඔයාගෙම ප්‍රතිබිම්බය. එක පුංචි ළමයෙකුට මෙච්චර බයක්. බය වෙන්න මේ මම තමයි මහා බලගතු කන්ස්. මගේ නම ඇහුණු සැනින්ම මේ ලෝකෙ ඕන කෙනෙක් බය පිරාන්ත වෙලා යනවා. එහෙනම් මොකද දන්නේ මේ වෙලාවේ ඔයාගේ කකුල් දෙක වෙවුලනව වගේ පේන්නේ. නටන්නද හදන්නේ තාතා තෙයි කියලා. මොකද කියනෝ නම් අනාවැකියට අනුව ඔය කියන ළමයාගේ අතින් තමයි මගේ මරණය සිද්ධ වෙන්නේ. මොනවා හරි කරන්න මහරජකන්ස්. ඒ හින්දා තමයි මං පාතාල ලෝකේ ඉන්න බලවත්ම අසුරෙක් වන ගැඩවිලි අසුරයව කෙන්නුවේ. එයා නන්තකමේ සියලුම වැසියන් විනාශ කළා දාවි. මේ බලන්න යශෝදක්කේ. මෙච්චර දිලිසෙන පිරිසිදු භාජන මේවා අලුත් ඒවද? අලුත් ඒවා නෙවෙයි. ක්‍රිෂ්ණයි යාගේ යාළුවෝ එකතු වෙලා මේව දිලිසෙන සුද්ධ කරලා. මේකේ බූන්දි ලඩු තිබ්බේ. ඉතින් අම්මේ මං හිටියේ මේ ගෙදරමනේ. ඇත්තද? ගෙදර නම් හිටියේ කොහෙන්ද මේ බූන්දි වගේ කටේ ගෑවුනේ? මෙයාගේ දඟ වැඩ හින්දා අපේ ගමේ හැමෝටම හරිම කරදරයි. ක්‍රිෂ්ණා ඔයාගේ වැඩ හින්දා දැන් නම් මට එපා වෙලයි තියෙන්නේ. අද දවසේම මෙහෙම ඉන්න. අම්මේ ක්‍රිෂ්ණා අද දවසම ඔයා මෙහෙම ඉන්න ඕනේ. ඒක තමයි දඬුවම. අම්මේ පව් අසරණ ක්‍රිෂ්ණා. මේ මොකද්ද? මොකෙද්ද නෙමෙයි කවුද? මම තමයි ගැඩවිලි අසුරයා. ඔයා මගේ හොඳ අම්මනේ. දැන්වත් මට ඒකට සමාව දෙන්නකෝ. මං ඔයාගේ කපටි කතාවලට අහු වෙන්නේ නැහැ. හරි අපි යමු. එයා මෙතෙන්ට වෙලාම ඉඳපු දෙ. අයියෝ බලන්නකො ක්‍රිෂ්ණව අම්මා ගහේ ගැට ගහලා ගිහිල්ලා. පව් අනේ. පව් දැන් ඉතින් කොහොමද ක්‍රිෂ්ණ කිරි කන්නේ? පුළුවන් නම් කන්නකො. කන්න. එන්න අපි යමු. අපි යමු. හා රස කිරි.
කොහෙද මේ මායාකාර කොල්ලා? කොහෙද? මේ ඇස් නැති අසුරයාට මං හිතන්නේ ශබ්දය ඇහෙනවා විතරයි. ඇහුණද ගැඩවිලි අසුරයා? මාව හම්බෙන්නේ නැතුව කොහෙද මේ යන්න හදන්නේ? ගැඩවිලි අසුරයාට බාධා කරන්න හයියක් තියෙන කාටද? මං කවුද කියලා තාම හරියට දන්නේ වගේ නේද? හැමෝම අහන්න. අපේ ගමට ගැඩවිලි අසුරයෙක් ඇවිල්ලා කරදර කරනවා. ඔයාලා එයාට බය වෙන්නේ නැතුව ඔය ඉන්න තැන්වලම ඔහොම ඉන්න. මොකද එයාට ඇහෙනව විතරයි පේන්නේ නැහැ. ඇත්තද? අපි හෙල්ලෙන්නේ නැතුව හිටියම ඔයා අපේ කැම ටික කාලා දායි. එහෙමනේ? ගැඩවිලි අසුරෙක් එහෙමත් නම් වලින් අසුරියෝ ඉන්නවද කෝ බලන්න. බලගන්න. අපොයි දෙයියනේ මේ මොකද්ද වෙන්නේ? මාමි ඉක්මනට මගේ අත අල්ල ගන්න. පුතේ අම්මේ මං කොහොම හරි මගේ පුතා ගාවට යන්න ඕනේ. යසෝදා ඉන්න. මගේ පුතේ යසෝදා යසෝදා එපා. දැන් මොකද කරන්නේ ක්‍රිෂ්ණා? ඒක ක්‍රමයක් තියෙනවා අයියේ. මේ තැන මොකද්ද ක්‍රිෂ්ණා? මේක තමයි පාතාල ලෝකේ. අන්න ඉන්නවා අම්මා. අම්මේ. අයියේ, ඔයා මෙතන ඉන්න ගමේ හැමෝම බේරගෙන එළියට ගෙනියන්න. මම බලා ගන්නම් ගැඩවිලි අසුරයා ගැන. එන්න මේ පැත්තට එන්න. බියගුළු ගැඩවිලි අසුරයා. බය නැත්තම් මේ දැම්මම එළියට එනවා. ඔයාගේ ඔය කෑ ගහිල්ලට මම මගේ වලිගෙන්ම උත්තර දෙන්නම්කෝ. තමුන්ගේ ජීවිතේට ආසාවක් තියෙනවා නම් මේ දැන්මම මෙතනින් පිටත් වෙලා යනවා. එහෙනම් ඔයා නේද ළමයා? අපේ කාන්ස් උතුමාණන්ගේ නින්ද නැති කරපු කෙනා. අද මේ ගැඩවිලි අසුරයා තමුන්ව යොලයක් කරනවා. ඒකත් එහෙමද? ගැඩවිලි අසුරයා.
ඕ එහෙමද? ශබ්දය ඔයාගේ ශක්තිය වගේම දෝංකාරය තමයි ඔයාගේ දුර්වලකම. මම මෙයාට හොඳ පාඩමක් උගන්වන්නම්. ඔයා මෙයාව අපේ ගමට අරන් ඉන්න ඉක්මනට. හොඳයි අයියේ. Hare Krishna, Hare Krishna, Hare Krishna, Hare Krishna, Hare Krishna, Hare Krishna. හැමෝම ලෑස්ති නේද? ඔව් ලෑස්ති. තව සද්දෙන් දිගටම ගහන්න. දිගටම කරන්න. තව සද්ද වැඩි කරන්න. අනේ මගේ පුතේ හොඳ වෙලාවට ඔයා ලනු ටික ලියා ගත්තේ. නැහැ අම්මේ බලන්න. මාව තාමත් ලණුවෙන් ගැට ගහලා ඉන්නේ. මේ ක්‍රිෂ්ණ අම්මට දීපු පොරොන්දු කඩනව තියා හිතන්නේවත් නැහැ. අනේ